හායි යාළුවනේ කොහොමද ඉතින් අද ඔයාලට අදත් මේක තුන්නේ බස් සිමියුලේටර් ගේම් එකේ බස් එක කොහොමද ලස්සන කරන්න කියලා බලන්න. අපි බස් එක ලස්සන කරන්න යන් අපි ඉස්සෙල්ලාම ගෑරේජ් එකට මේ වීඩියෝ එක ඉතින් නම් පටන් ගමු. ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් බටන් එක ක්ලික් කරගෙන යන්න. අපි ඉස්සෙල්ලාම බලමු බබර් එක යාළුවනේ. බබර් වලින් යාළුවනේ මේ ටික තියෙන්නේ. මට හිතෙනවා මේකේ අර මේ බබරේ මට කියලා. ඉතින් අපි ඉස්සරහා බැලුවොත් මේ WhatsApp message එකේ පායනවා මේ වීඩියෝ හදන්න ගියාම ඉස්සර හදනවා නිකන්. අපි රිබන් පටේ දාගන්න ඕනේ නිකන් ඔහොම යා. ඉස්සරහා දැන් හදන්නේ අපි. මේ පොඩ්ඩක් කියලා හිතේ ආවේ මට. කන්නාඩි වලින් බැලුවොත් මෙන්න කොහොමද යාළුවනේ මට. ඉස්සරහා ලයිට් එක දාගමු. ඒක තමයි තියෙන්නේ මට තියෙන විදිහට. ඊට පස්සේ පැත්තේ පොඩ කරන්නේ මෙන්න එක මට දාගන්නේ. නුඹට දාගමු. මෙතෙන්ට අපි මොනවද කියලා දෙන්න දාගන්නේ. කලින් තිබුණේ එක මට. ඕනේ ආරෙන්න නිකන් ෂේප් කරගමුද. පිටිපස්ස බලමු යන්නේ අපි දැන් කාපට් එක දාගමු. ඒක ඉනිමක තමයි ආවනේ හොඳ ඉනිමක දාගමු අපි. මෙතෙන්ට දාගමු ඉනිමක. මෙන්න එක වර දාගමු. මෙතෙන්ට අපි මොකක්ද දාගන්නේ තමයි ක්වොලිටි ඇල්ලුවේ. බලමු තා මොනවද තියෙන්නේ කියලා අපි ඒකේ. අරකම දාගමු. දැන් ඉස්සරහා බලමු අපි පොඩි පිළිම දාගෙන එතකොට අපි ගම්පාල්ත දොර එද්දක් දාගමු. එතන අපි නිමගක් දාගමු. මේ නිමග මරු හරියට ලස්සනයි නිමග. එතන මිනිස් දාගත්තේ ලොකු වදයක්. ඒකින් ඕනේ අපි පේන්ට් එක බලමු. ලස්සන ස්කින් එක තෝරලා පේන්ට් එක දාගමු අපි. දැන් පරෙන්දිම දාගන්නවා. පාරකට අලුතෙන් දාගන්න පුළුවන්. රෝද මාරු කරමු. රෝද වල මෙන්න එක මාරු යන රෝද වල අපි ඉස්සරහා හදමු ස්ක්‍රීන් වීල් එක. ඒක මේ පාක් වලට හොඳයි. ඉස්සරහා පාරක මාරු යන බෝඩ් එක. ඉතින් මේ තියෙන හදු බස් එක යාළුවනේ. ඉතින් අපි ගේම් එකට ගිහලා බලමු බස් එක කොහොමද කියලා. මතක් කරලා ලයික් බටන් එක ඔබාගෙන යන්න යාළුවනේ. හරි යාළුවනේ දැන් ඉතින් අපි සේව් දීලා ගේම් එක ලොක් කරමු. ඉතින් බස් එක සිලෙක්ට් කරලා මේ තියෙන ලොකේෂන් එකක් අපි තෝරගමු. මම හිතනවා ගාල්ල ටවුන් එක හොඳයි කියලා. ඉතින් ඒක මම ලොකේෂන් එක දාගත්තා. යාළුවනේ මේකේ ඉතින් අපි හදාගත්ත බස් එක මේක ස්ටාර්ට් කරලා බලමු වටේ මුරුණ යාළුවනේ බස් එකේ වටේ ලස්සන සුපරේට හදලා තියෙන මේ පාර මේක අප්ඩේට් එක මාරු යාළුවනේ. මේ ලයිට් දැම්මම ඇත්ත වගේ මේක රායර තමයි ක්වොලිටි තියෙන්නේ. මේ වීඩියෝ එකේ පස්සෙම තියෙන පැට හදපු එක ඒකත් බලන්න යාළුවනේ මේ වීඩියෝ එක දිගටම. අපිට දාට බස් එක බලා ගන්න ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ ගේම් එක ශ්‍රී ලංකාවේ තියෙන හොඳම ගේම් එක කියලා මම හිතනවා. දැනට ඉස්සරහට බලමු අපි තවත් ගේම් එකක් ආවොත් ඒ ගේම් එක මම ආට හඳුන්වා දෙන්නම්. ඔයන බස් එකෙන් සුපර් කියලා ලක්වන්නේ. යාළුවනේ මේ තියෙන්නේ අය බාන්දරාවේ ඇත්තම බස් එකකගේ ටයර් එක ඉන්නේ. ඒක පාර මේක ක්වොලිටි තියෙන වෙනම ක්වොලිටිය. ඒ වගේම ඇතුළේ ලයිට් එක දැම්ම පස්සේ ඇතුළේ ලයිට් එක නිකන් බලන්න යාළුවනේ කොහොම ලස්සන කියලා. යාළුවනේ නිකන් මේ විදිහටම තියෙනවා. මේ දෙන්නේ අන්න පිටිපස්සෙන් යාළුවනේ VIP කැබින් එක. බලන්න දෙකක් VIP කැබින් එකත් ඒ විදිහට ලස්සනට මාරු විදිහට හදලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.
හැමෝටම සුබ දවසක්.